ඔබ දන්නවද උසස් අධ්‍යාපනය අවසන් කරලා කැම්පස් ගිහින් උපාධියකුත් ඇතිව රැකියාවකට අයදුම් කරලා අවමය සී සාමාර්ථයක් නැතුව එතනින් අතර වෙලා නැවත අවුරුදු 20 ගණන් වලදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් මේ සමාජයේ ඕන තරම් ඉන්නේ. ඇයි දරුවන්ට මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි දරුවන් මෙච්චර විෂයට ගණිත විෂයට බය? ආයිබෝවන් ආදරේ දෙමාපියනි, මම අද වීඩියෝ එකකින් ඔබ හමුවට ආවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීලා තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරලා ඉන්න දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමටයි. මොකද ශිෂ්‍යත්වයෙන් පසු අපේ දරුවෝ 6 වසරට යනවා කියන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතයේ තීරණාත්මක මොහොතක්. මේකෙදි ගණිතය විෂය කියන්නේ අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතු විෂයක්. පොඩ්ඩක් හිතලා බලන්න අප ප්‍රදේශයේ ගණිතය විෂය කොච්චරනම් සිසුන් ප්‍රමාණයක් අසමත් වෙනවද වසරකට. හරි. මොකද අපේ දරුවෝ අනාගතේ මොන ශ්‍රේෂ්ඨයෙන් ඉස්සරහට ගියත් ගණිතයට අවමය සී සාමාර්ථයක් නැත්නම් ඔවුන්ගේ ඉදිරි ගමන එතනින්ම නවතිනවා. ඔබ දන්නවද උසස් අධ්‍යාපනය අවසන් කරලා කැම්පස් ගිහින් උපාධියකුත් ඇතිව රැකියාවකට අයදුම් කරලා අවමය සී සාමාර්ථයක් නැතුව එතනින් අතර වෙලා නැවත අවුරුදු 20 ගණන් වලදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් මේ සමාජයේ ඕන තරම් ඉන්නේ. ඇයි දරුවන්ට මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි දරුවන් මෙච්චර විෂයට ගණිත විෂයට බය? ඒකට ප්‍රධානම හේතුව තමයි ගණිතය කියන්නේ ඉලක්කම් වලින් පිරුණු සූත්‍ර විතරක් තියෙන තනිකර කටපාඩම් විෂයක් විදිහට ළමයිට ඉගැන්වෙනවා. මේක આવොත් මෙහෙම කරන්න, මේ සූත්‍රය තමයි මේකට එන්නේ. නැත්තම් උඩින් ගානක් දීලා ඒ ඉලක්කම් ටික වෙනස් කරලා තව වෙන ගානක් හැදීම. අනිකර දරුවා ෆ්‍රේම් කරලා කටපාඩම් කරලා සිස්ටම් එකට හුරු කිරීම තමයි මේකට ප්‍රධානම හේතුව. එතකොට ළමයිට දරුවන්ට ගණිතයේ විෂය නීරස වෙනවා. එහෙම නැතුව මේ ගණිත සංකල්ප ලෝකෙට බිහුනේ කොහොමද? ඒ සංකල්ප බිහි වෙන්න බලපාපු හේතු මොනවද? එතකොට අපි මේ ඉගෙන ගන්න පාඩම් ප්‍රායෝගිකව භාවිත වෙන්නේ කොහොමද කියන එක සහ ගණිතේ කඩපාඩම් නොකර අලුත් ගැටලුවක් අලුත් විදිහට බලලා මේ ගානේ මොනවද කියන තොරතුරු එහෙනම් මේ ගානේ අහන ප්‍රශ්න මොකද්ද? එහෙනම් අපි ඉගෙන ගන්න තොරතුරුත් එක කොහොමද වෙන්න ඕනේ කියලා ඒ මොහොතේ අලුතෙන් හිතලා චින්තන ශක්තිය තමයි දරුවෙක්ගේ ඔළුවේ මුලින්ම ඇති කරන්න ඕනේ. එතකොට මේ විෂය තමන්ගේ කරගෙන ආසාවෙන් දරුවෝ ඉගෙන ගන්න. පාසල් පද්ධතිය තුලද මේ වැඩ අපිට හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි සිලබස් එකට අනුව ඉගෙනීමට සිද්ධ වීම සහ ඒ තියෙන කුඩා කාලච්ඡේද ක්‍රමයට ලොකු විශාල සිලබස් එකක් ඉවර කරගන්න බැරි එක. සහ ඒකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි අප ප්‍රදේශයේ ගණිත ගුරුවරුන්ගේ අඩුකම. අන්න ඒ නිසා මේ தත්ත්වය සම්පූර්ණ වෙනස් කරලා ඔබගේ දරුවා සිටීමේ හැකියාව සහ ආර්ථික මට්ටම ඉහළ මට්ටම ගැනීමේ අරමුණින් ගණිත කඩුව අප විසින් සංවිධානය කරන මාස 3ක ගණිතයේ මූලික පදනම් කඳවුරක් සූදානම් කරලා තියෙනවා. ඔබේ දරුවා දැනට ගණිතයේ මොන මට්ටමක හිටියත් අපි මේ කඳවුරේදී ගණිතයේ මූලික සංකල්ප ශක්තිමත්ව ගොඩනගනවා. ඒ වගේම ගණිතයට ආස කරන කැමැති දරුවෙක් බවට පත් කරනවා. මේ කඳවුරේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ ගණිත සංකල්පවල ඉතිහාසයක් සම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා කරනවා. මේ සංකල්ප මුලින් බිහි වෙන්න හේතු මොනවද කියන එක සාකච්ඡා කරනවා. ඒ කියන්නේ එකට එක නොකිය, දෙකට දෙක නොකිය, තුනට තුන නොකිය, එක උනේ ඇයි? අද දෙකට මේ හැඩය ආවේ ඇයි? තුනට මේ හැඩය ආවේ ඇයි කියන තැන දා කුඩා සංකල්පේ ඉඳලා අපි අනිතුත් සංකල්පයන් සියල්ලක්ම සාකච්ඡා කරනවා. ඒ වගේම පන්තියට පොතටම සීමා නොකර ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ක්‍රීඩාවෙන් කණ්ඩායම් වැඩවලින් දරුවන්ට මේ විෂය තමන්ගේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියලා ඉතාම රසවත් අපි සමීප කරනවා. ඒමර නියමිත නව අධ්‍යාපන ශ්‍රේෂ්ඨාස්කරණ යටතේදීද මේ මූලික වන්නේ ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපන ක්‍රමය. ඒ විතරක් නෙමෙයි තාර්කික බුද්ධි වර්ධන. ඒ කියන්නේ මොනතරම් සංකීර්ණ ගැටලුවක් වුණත් ඒ මොහොතේ අලුතෙන් හිතන මේක මේ දීලා තියෙන තොරතුරුත් එක්ක එහෙනම් අපි මොකද්ද මේක අහලා තියෙන්නේ අපි ඉගෙන ගන්න සංකල්පත් එක්ක කොහොමද මේක වෙන්න ඕනේ කියන එක හිතන්න පුරුදු කරනවා. ආදරෙන් දෙමාපියන් මේ මාස 3 ඒ කියන්නේ සති 12ක විශේෂිත වූ සිලබස් එකට අනුව අපි දරුවා ගොඩනැගීම සිද්ධ කරනවා. මේකෙදි ගණිතයට බය නැති උසස් මනසකින් යුක්තව ඕනම ගැටලුවක් විසඳිය හැකි ගණිතයේ තමන්ගේ කැමති විෂය බවට පත්වෙච්ච දරුවෙක් අපි නිර්මාණය කරනවා. අපි මේ නව ගණිත කඳවුර අප ප්‍රදේශයේ මධ්‍යස්ථාන 3ක ආරම්භ කරනවා. එදිනට දරුවන් සහ දෙමව්පියන් පැමිණ ලියාපදිංචි විය හැක. අගෝස්තු 24 සවුදා උදේ 9ට ජයන්තිය ඇපෙක්ස් අධ්‍යාපන ආයතනයේදී අගෝස්තු 25 අඟහරුවාදා උදේ 9ට පරක්කම්පුර සක්සස් අධ්‍යාපන ආයතනයේදී අගෝස්තු 26 බදාදා උදේ 9ට ලස්සනගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී අපි මේ ගණිත කඳවුර ආරම්භ කරනවා. මේ ආරම්භක දිනවලදී ආයතනයට පැමිණ දරුවන් ලියාපදිංචි කර මේ ගණිත කඳවුර ඉදිරියට පැවැත්වෙන්නේ කෙසේද යන්න සම්පූර්ණ විස්තර එදිනට දැනගන්න.